ආයුබෝවන් ඩාර්ක් ස්ටෝරීස් නරඹන මගේ යාළුවෝ හැමෝටම අද අපි ඔයාලව අරන් යන්නේ මලයාලම් සිනමා පටයක දකිනවා වැනි අතිශය කුතුහලය පිරුණු මොහොතින් මොහොත තිගැස්ම වැඩිවන බිහිසුණු අත්දැකීමකට. මේ කතාව ආරම්භ වෙන්නේ ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඉතාමත් දුෂ්කර මීදුමෙන් නිතරම වැහිලා තියෙන කන්දෙගම කියන ගම්මානයෙන්. අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි සයිමන්. සයිමන් කියන්නේ අවුරුදු 40ක් විතර වයස ජීවිතේ සෑහෙන්න අගහිඟකම් වලින් බැටකාපු මිනිසෙක්. ඔහු ජීවත් වුණේ Tamanගේ බිරිඳ සහ එකම දියණියත් එක්ක කැලෑව අයිනේ තිරෙන පොඩි මැටි ගෙදරක. සයිමන් දවස් කුලියට වැඩ කරන කෙනෙක් වුණත් ඔහුට ලැබින සොච්චම් මුදලින් ජීවත් වෙන එක හරිම අමාරු වුණා. ගමේ අය සයිමන්ව හැඳින්නුවේ වාසනාව නැති මිනිහා විදිහටයි. එදා මහා වැසි වැටෙන දවසක්. හවස 5 වෙද්දිත් මුළු ගමම කළු කරලා අකුණු ගහමින් තිබුණා. සයිමන් එදා වැඩ ඇරිලා ගෙදර එද්දී වෙනදා යන්නේ නැති කැලෑ පාරකින් එන්න තීරණය කළා. ඔහු හිතුවේ ඒක කෙටි පාරක් කියලා. හැබැයි ඒ පාරේ තියෙනවා ගම්මු කවුරුවත් නොයන යකාගේ වංගුව කියලා හඳුන්වන තැනක්. ඒ හරියේ තිබුණේ ඊටමත් පරණ අත්හැරලා දාපු රබර් වත්තක්. සයිමන් වේගයෙන් නැවිදගෙන යද්දී එකපාරටම ඔහු මඩ වගුරක ලිස්සලා පල්ලමකට වැටුණා. ඔහුගේ කකුල සෑහෙන්න රිදෙන්න ගත්තා. ඔහු අමාරුවෙන් නැගිටලා වටපිට බලද්දී ඔහු දුටුවේ මීට කලින් කිසිම කෙනෙක් දැකලා නැති විදිහේ පරණ අඩක් පොළවට යට වුණු ගල් ගුහාවක් වැනි දොරටුවක්. ඒ දොරටුව වටේටම තිබුණේ අමුතුම විදිහට වැවුණු රතු පාට මාල් වර්ගයක්. සයිමන්ගේ හිතේ තිබුණු බය කුතුහලයට හැරුණා. ඔහු Tamanගේ අතේ තිබුණු පරණ ටෝර්ච් එක පත්තු කරලා ඒ අඳුරු දොරටුව ඇතුළට හිමින් නෙබුණා. එතනින් ආවේ අවුරුදු 1000 ගණනක් පරණ නරක් වුණු ලෝහවලේ ගඳක්. සයිමන් හෙමින් ඒ ගුහාව ඇතුළට ගියා. ටෝර්ච් එළිය වැටෙද්දී ඔහු දැක්ක ගුහාවේ බිත්ති පුරාම අමුතු සතුන්ගේ රූප කොටලා තියෙනවා. ගුහාව කෙළවරේ තිබුණේ ලুকু ගල් ආසනයක්. ඒ ආසනිය උඩ තිබුණා පරණ ලී පෙට්ටියක්. ඒක මකුළු දැල් වලින් සහ දූවිලි වලින් වැහිලා තිබුණේ. සයිමන් වේවුලන දෑතින් මේ පෙට්ටිය අතට ගත්තා. ඒක පුදුම විදිහට බරයි. ඔහු පෙට්ටියේ පියන හෙමින් ඇරියා. ඒත් එක්කම ඔහුගේ ටෝර්ච් එළිය වැදිලා මුළු ගුහාවම රත්තරන් පාටින් බැබළුණා. පෙට්ටිය ඇතුලේ තිබුණේ ඊටමත් පිරිසිදු රත්තරන් වලින් හදපු මිනිස් හිස් කබලක හැඩයගත්තු රන් ආභරණයක් සහ රන් කාසි 100 ගණනක්. සයිමන් ගෑස් අදහ ගන්න බැරි වුණා. ඔහුට තමන්ගේ දුප්පත්කම අගහිඟකම් මේ හැම දෙයක්ම එක මොහොතකින් අමතක වෙලා ගියා. ඔහු හිතුවා තමන් දැන් රජෙක් කියලා. සයිමනේ රත්තරන් කාසි කිහිපයක් අතට ගත්තා. එතකොටම ඔහුට ඇහුණා ගුහාව ඇතුලෙන් හරිම ගැඹුරු හුස්මක සද්දයක්. ඒක හරියට විශාල සතෙක් නිදාගෙන ඉන්නවා වගේ සද්දයක්. සයිමන් බයින් වටපිට බලද්දී ඔහුට පෙනුණා ගුහාවේ කෙළවරක තිබුණු කළු පාට අඳුර ඇතුලේ රතු පාටින් දිලිසෙන ඇස් දෙකක්. සයිමන් බයින් ගැහිලා පෙට්ටියත් බදාගෙන පණ එපා කියලා එළියට දිව්වා. ඔහු කැලෑව දිගේ දුවද්දී කටුවතු වල පැටලිලා ඔහුගේ ඇඟ හැම තැනම කැපුණා. හැබැයි ඔහුට ඒ වේදනාව දැනුනේ නැහැ. ඔහුට ඕන වුණේ මේ නිදහනය තරම් ආරක්ෂිතව ගෙදර යන්න. ඔහු ගෙදරට ඇතුළු වෙද්දී ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම සුදුමැලි වෙලා තිබුණේ. ඔහුගේ බිරිඳ සුමනා ඔහුගෙන් ඇහුවා මොකද වුනේ කියලා. සයිමන් කිසිම දෙයක් නොකිය පෙට්ටිය ඇඳ යටින් හංගලා දොරවල් ජනේල සියල්ලම වහලා දැම්මා. එදා රෑ සයිමන්ට නිින්ද ගියේ නැහැ. ඔහු ඇඳේ වැතිරිලා හිටියත් ඔහුගේ මුළු අවධානයම තිබුණේ ඇඳ යට තිබුණු ඒ රත්තරන් පෙට්ටියටයි. රෑ 12 වෙද්දී මුළු ගමම නිශ්ශබ්ද වුණා. හැබැයි සයිමන්ගේ ගේ වටේට මොකක් හරි අමුතු සද්දයක් ඇහෙන්න ගත්තා. හරියට කවුරු හරි ගේ වටේට ඇවිදිනවා වගේ. ඒ ඇවිදින සද්දය සාමාන්‍ය මිනිස්සෙක්ගේ වගේ නෙවෙයි. ඒක හරියට ලොකු බර සතෙක්ගේ අඩි සද්දයක් වගේ. සයිමන් හෙමින් ඇඳෙන් නැගිටලා ජනේලයෙන් එළිය බැලුවා.
මීදුම අස්සෙන් උහු දැක්කා ගේ ඉස්සරහා තියෙන ලොකු අඹ ගහ යට කවුරු හරි ඉන්නවා. ඒ රූපය අඩි 8ක් විතර උසයි. හරිම කෙට්ටුයි. ඒ රූපය සයිමන්ගේ කාමරය දෙසට හැරිලා නිශ්ශබ්දව බලාගෙන හිටියා. සයිමන් බයෙන් බිරිඳව ඇහැරවන්න හැදුවත් ඔහුට පෙනුණා බිරිඳ සහ දියණිය ඊටමත් තද නින්දක ඉන්නවා කියලා. ඔවුන්ව ඇහැරවන්න බැරි තරම් ඔවුන් ගැඹුරු නින්දක හිටියේ. සයිමන් ආපහු ඇඳ යට තිබුණු පෙට්ටිය ඇදලා ගත්තා. ඔහුට තීරුණා දැන් මේ පෙට්ටිය ඇතුලෙන් අමුතුම උණුසුමක් එනවා කියලා. ඔහු පෙට්ටිය ඇරලා බලද්දී ඔහු දුටුවේ බිහිසුණු දෙයක්. අර රන් කාසිවල තිබුණු රූප වෙනස් වෙලා ඒවවල දැන් තිබුණේ වේදනාවෙන් කෑ ගහන මිනිස් මුහුණු. සයිමන්ට එකපාරටම දැනුණා කාමරේ ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා. ඔහු පස්ස හැරිලා බලද්දී අර කැලාවේ දැක්කා වගේම රතු පාට ඇස් දෙකක් කාමරේ අඳුරු මුල්ලක දිලිසෙනවා ඔහු දැක්කා. ඒ රූපය හෙමින් සයිමන් දෙසට අත දික් කළා. සයිමන්ට සිහිය නැති වෙලා බිම වැටුණා. පහුදා උදේ සයිමන් නැහැරෙද්දී ඔහු හිටියේ බිම වැටිලා. සුමනා ඔහුට කෑ ගහනවා ඇහුණා. සයිමන් නැගිටලා වටපිට බලද්දී රත්තරන් පෙට්ටියේ ඒ විදිහටම ඇඳ යට තිබුණා. ඔහු හිතුවා රෑ උනේ හීනයක් කියලා. හැබැයි ඔහුගේ අතේ තිබුණු රන්කාසියක් නිසා ඒක හීනයක් නොවන බව ඔහුට තේරුණා. සයිමන්ට තනියම මේ රත්තරන් ටික විකුණ ගන්න බැරි බව ඔහු දැනගෙන හිටියා. ඒ නිසා ඔහු තීරණය කළා Tamanගේ එකම යාළුවා වුණු රත්නේට මේ ගැන කියන්න. රත්නේ කියන්නේ ගමේ ඉන්න ටිකක් කපටි හැමතිස්සෙම සල්ලි පස්සේ දුවන මිනිස්සෙක්. සයිමන් රත්නේගේ ගෙදරට ගිහින් රහසින් මේ ගැන කිව්වා. රත්නේගේ ඇස් ගිජුකමින් දිලිසෙන්න ගත්තා. සයිමන් මේක අපේ මුළු පරම්පරාවටම ඇති. අපි අද රෑම මේකෙන් කොටසක් කරන් නගරයට යමු. රත්නේ කිව්වා. ඔවුන් දෙන්න සයිමන්ගේ ගෙදරට ආවා. රත්නේ රත්තරන් පෙට්ටිය දැකපු ගමන් උමතුවෙන් වගේ ඒවාවල එල්ලුණා. ඔහු රන් හිස් කබල අතට අරන් ඒක ඉඹින්න ගත්තා. මේක කාගිවත් නෙවෙයි මේක අපේ. රත්නේ කෑ ගැහුවා. එතකොටම සයිමන්ගේ දියණිය කාමරයට ආවා. ඇය රත්නේ දිහා බැලුවේ හරිම බය වෙලා. තාත්තේ අර අන්තියන මාමා කවුද? ඇය රත්නේට පිටුපසින් පේන හෙවණැල්ලක් පෙන්වමින් ඇහුවා. සයිමන් පස්ස හැරිලා බලද්දී රත්නේගේ හෙවණැල්ල ඊටමත් විශාල වෙලා ඒකට අං දෙකක් එවිත් තියෙනවා ඔහු දැක්කා. රත්නේට ඒක පිළුනේ නැහැ. ඔහු රත්තරන් මල්ලකට දාගන්නවා විතරයි දුටුවේ. එදා රෑ රත්නේ සහ සයිමන් රත්තරන් මල්ලත් අරගෙන කැලෑ පාර දිගේ නගරයට යන්න පිටත් වුණා. වැස්ස තවත් වැඩි වුණා. මීදුම නිසා පාර පේන්නේ නැහැ. ඕන්නර යකාගේ වංගුව ළඟට එද්දී රත්නේ එකපාරටම නතර වුණා. සයිමන් මට ඇහෙනවා කවුරු හරි මගේ නම කියනවා. සයිමන්ට කිසිම සද්දයක් ඇහුනේ නැහැ. රත්නේ හිටපු ගමන් පිස්සෙක් වගේ කෑ ගහන්න ගත්තා. ඔහු Tamanගේ අතේ තිබුණු රත්තරන් මල්ල බිම දාලා Tamanගේ ඇඳුම් ඉරා ගන්න ගත්තා. මේක රත්තරන් නෙවෙයි. මේවා පණුව. මේවා මගේ ඇඟ කනවා. රත්නේ කෑ ගැසුවා. සයිමන් බලද්දි රත්නේගේ අතේ තිබුණේ පිරිසිදු රන් කාසි. හැබැයි රත්නේට පෙනුනේ ඒව පණුව වගේ. එක පාරෙටම රත්නේ පාරායිනේ තිබුණු මහා ප්‍රපාතයකට පෙනලා අතුරුදන් වුණා. සයිමන් බයින් ප්‍රපාතයේ දෙසට ඉබුණා. එතනින් නාවේ රත්නේගේ මරණ ලතෝනිය නෙවෙයි. අර ගුහාවේදී ඇහුණු බිහිසුණු hina හඬයි. සයිමන් බයින් රත්තරන් මල්ලත් තරන් ආපහු ගෙදර දුවගෙන ආවා. ඔහු ගෙදරට එද්දී ඔහුගේ අත් දෙකේ රන්වන් පාටින් දිලිසෙනවා ඔහු දැක්කා. හැබැයි ඒක රත්තරන් නෙවෙයි. ඔහුගේ හැම ගැලවිලා මස් රත්තරන් පාටට හැරිලා තිබුණේ. ඔහුට දැනුනේ මහා දැවිල්ලක්. ශාපේ දැන් සයිමන්ගේ ශරීරයට ඇතුළු වෙලා තිබුණේ. සයිමන් ගෙදරට ඇවිත් රත්තරන් මල්ල ඇඳ යටට දාලා කාමරයට වී අගුළු දාගත්තා. ඔහුගේ ශරීරය පුරාම රන්වන් පාට ලප මතු වෙන්න ගත්තා. ඒ ලප කැසෙද්දි ඒවයින් ලේ වෙනුවට රන් දියරයක් ගලන්න ගත්තා. සයිමන්ට පිපාසය දැනුණා. ඔහු වතුර බොන්න උත්සාහ කළත් වතුර ඔහුගේ කටට වැටෙන මොහොතේම ඒවා රත්තරන් දියරයක් බවට පත් වුණා. ඔහුට කිසිම දෙයක් කන්න හෝ බොන්න බැරි වුණා. බිරිඳ සුමනා දොරට තට්ටු කරමින් ඇහුවා. සයිමන් දොර අරින්න. ඔයාට මොකද වුනේ කියලා. සයිමන් දොර ඇරියෝ නැහැ. ඔහු බයෙන් කෑ ගැහුවා. යන්න මගේ ළඟට එන්න එපා. මම ශාප වෙලා.
රෑ වෙද්දි නිවසේ බිත්තිවලින් රන්වන් පාට දියරයක් වැగిරෙන්න ගත්තා. මුළු නිවසම අමුතුම රන්වන් එළියකින් බැබළුණා. හැබැයි ඒ එළිය හරිම බය හිතෙන සුළුයි. සයිමන් බැක්ක තමන්ගේ දියණියගේ සෙල්ලම් බඩුත් රත්තරන් බවට පත් වෙලා තියෙනවා. ඔහුට තේරුණා මේ ශාපය තමන්ගේ පවුලටත් පැතිරෙනවා කියලා. සයිමන් තීරණය කළා මේ රත්තරන් ටික ආපහු තිබුණු තැනටම ගිහින් දාන්න. ඔහු රත්තරන් මල්ලත් අරන් ඊටමත් අමාරුවෙන් කැලෑව දෙසට යන්න පිටත් වුණා. හැබැයි ඔහු කැලෑවට යද්දි ඔහු දුටුවේ කැලෑවේ තියෙන හැම ගසක්ම මිය ගිහින්. ඒවා රන්වන් පාට ඇටසැකිලි වගේ පේනවා කියලා. සයිමන් කැලෑව මැද ඉද්දි ඔහුට හමු වුණා ගමේ හිටපු පරණම ගුරුන්නාන්සේ කෙනෙක්. ගුරුන්නාන්සේ සයිමන් දෙස බලද්දි ඔහුගේ ඇස්වල තිබුණේ මහා අනුකම්පාවක්. සයිමන්, නුඹ අත ගැහුවේ මිනිස්සුන්ට අයිති දෙයකට නෙවෙයි. නුඹ අත ගැහුවේ රන් යකාට අයිති නිදාණයට. ඒක රත්තරන් නෙවෙයි. ඒක මියගිය මිනිසුන්ගේ ආශාවන් වලින් හැදුණු මාරක විෂක්. ගුරුන්නාන්සේ කිව්වා. සයිමන් ඇඬුවා. මට මේකෙන් බේරෙන්න පාරක් කියන්න. මගේ දරුවා අනතුරේ. ගුරුන්නාන්සේ හිස වැනුවා. පාරක් නැහැ සයිමන්. මේ රත්තරන් උගුලකට අහුණු කෙනෙක්ට බේරෙන්න පුළුවන් වෙන්නේ තමන්ගේ පණ පරිත්‍යාග කළොත් විතරයි. රන් යකා එන්නේ රත්තරන් ගන්න නෙවෙයි. රත්තරන් නිසා නරක්කුණු මිනිස් ආත්මයන් අරගෙන යන්න. ගුරුන්නාන්සේ එහෙම කියලා මීදුම අස්සේ අතුරුදන් වුණා. සයිමන් ආපහු ගුහාව සොයාගෙන යන්න හැදුවා. හැබැයි ඔහු කොච්චර ඇවිද්දත් ඔහුට පෙනුනේ එකම ගස වටේ ඔහු කැරකෙනවා කියලා. පාරවල් සියල්ලම වෙනස් වෙලා කැලෑව හරියට පණ තියෙන මංකඩක් වගේ සයිමන්ව පටලවන්න ගත්තා. සයිමන් රෑ පුරාම කැලෑවේ ඇවිද්දා. ඔහුට පිපාසය දරා ගන්න බැහැ. ඔහුගේ මුළු ශරීරයම දැන් රන්වන් පාට වීදුරුවක් වගේ හයිය වෙන්න පටන් ගත්තා. ඔහු පියවරක් තියද්දි ඔහුගේ කකුල්වල ඇට බිනෙන සද්දය ඔහුට ඇහුණා. එතකොටම ඔහුට පෙනුණා ඈතින් අර ගුහාවේ දොරටුව. ඔහු මහා වෙහෙසක් තරලා ඒ දෙසට දිව්වා. හැබැයි ඔහු ලං වෙද්දි දොරටුව තවත් ඈතට ගියා. ඒක හරියට මිරිඟුවක් වගේ. හිටපු ගමන් කැලෑවේ ගස් අතරින් අර අඩි 8ක් උස කළු රූපය මතු වුණා. ඒ රන් යකා. රන් යකාගේ මුළු ඇඟම රත්තරන් කටු වලින් වැහිලා තිබුණේ. ඔහු සයිමන් දෙසට ඇවිදගෙන ආවා. "නුඹ රත්තරන් වලට ආස කළා නේද? දැන් නුඹම රත්තරන් වෙන්න කාලය හරි." ඒ බිහිසුණු හන සයිමන්ගේ ඔළුව ඇතුලේ දෝංකාර දුන්නා. සයිමන් බිම වැටිලා වැඳ වැටුණා. "මාව මරන්න, හැබැයි මගේ දරුවාට යන්න දෙන්න." එකපාරටම රන් යකා සයිමන්ගේ අතේ තිබුණු රත්තරන් මල්ල උදුරා ගත්තා. ඒත් එක්කම මහා සුළඟක් හැමුවා. සයිමන්ගේ සිහිය නැති වෙලා ගියා. සයිමන් ඇහැරෙද්දි ඔහු හිටියේ Tamanගේම ගෙදර සාලේ. ඔහු හිතුවා හැමදේම ඉවරයි කියලා. හැබැයි ඔහු නැගිටින්න හදද්දී ඔහුට තේරුණා Tamanගේ පහළ කොටස සම්පූර්ණයෙන්ම රන් පිළිමයක් බවට පත් වෙලා කියලා. ඔහුට හෙල්ලෙන්න බෑ. ඔහුගේ බිරිඳ සුමනා සහ දියණිය කාමරයේ ඇතුලේ හිර වෙලා ඉන්නව ඔහු දුටුවා. කාමරේ දොර ඉස්සරහා රන් යකා හිටගෙන හිටියා. රන් යකා දැන් Tamanගේ නියපොතු වලින් දොර කඩන්න උත්සාහ කරනවා. සයිමන් තීරණය කළා Tamanගේ ජීවිතේ අවසාන දේ කරන්න. ඔහු සාලේ තිබුණු ලන්තෑරුම අතට ගත්තා. "සුමනා, දුවත් අරන් ජනේලෙන් පැනලා දුවන්න. ආපහු හැරිලා බලන්න එපා." සයිමන් කෑ ගැසුවා. ඔහු ලන්තෑරුම පොළවේ ගැහුවා. භූමි තෙල් මුළු සාලේ පුරාම පැතිරුණා. සයිමන් Tamanගේ ඇඟේ තිබුණු රන්වන් දියරය ගින්දරට ලං කළා. ඒ රන් දියරේ ඉතාමත් ඉක්මනින් ගිනි ගන්නා සුළු දෙයක්. තත්පර කිහිපයකින් මුළු නිවසම ගිනි ගත්තා. සුමනා දරුවා තරන් ජනේලෙන් පැනලා කැලෑව දෙසට දිව්වා. සයිමන් ගින්දර මැද ඉඳන් hina වුණා. රන් යකා ගින්දරට බය වී කෑ ගසමින් අතුරුදන් වුණා. සයිමන්ගේ ශරීරයේ රන් පිළිමයක් වගේම ගින්නෙන් දිය වෙලා ගියා. පහවදා උදේ වෙද්දී සයිමන්ගේ නිවස තිබුණ තැන තිබුණේ අලු ගොඩක් විතරයි. ගම්මුන් ඇවිත් බලද්දී ඔවුන් දුටුවේ පුදුම දෙයක්. අලු ගොඩ මැද තිබුණා පිරිසිදු රත්තරන් වලින් හැදුණු මිනිස් හිස් කබලක්. හැබැයි ඒකේ මුහුණේ තිබුණේ සයිමන්ගේ පෙනුමයි. සුමනා සහ දියණිය ගමෙන් සදහටම පිට වෙලා ගියා.
ඔවුන් කවදාවත් ආපහු හැරිලා බැලුවේ නැහැ. අදටත් කන්දෙගම මිනිස්සු කියනවා වැසි දවස්වලට යකාගේ වංගුව හරියෙන් රන්වන් පාට එලියක් පේනවා කියලා. සමහරු කියනවා සයිමන් තවමත් ඒ ගුහාව මුරකවල් කරනවා කියලා. මලයාලම් කතාවල වගේම මේ කතාවේ අවසානයත් හරිම අඳුරුයි. ලෝභකම කියන්නේ මිනිසෙකුට Tamanගේ ආත්මය පවා අහිමි කරන්න පුරුවන් බිහිසුණු රෝගයක්. රත්තරන් වලට ආශ කරන්න කලින් හිතන්න. ඒ රත්තරන් වලින් නුඹවම පිළිමයක් කරයිද කියලා. මේ වගේ තවත් අභිරහස් කතා අහන්න අපේ Dark Stories channel එක subscribe කරන්න. ඊළඟ අභිරහසෙන් හමු වෙමු. එතකන් පරිස්සමින් ඉන්න.